මට දාන්න මේ දීලා තියෙන වචන වලින් ඉස්සෙල්ලාම ඔයා අඳුන ගන්න ඕන මොනවද ක්‍රියාපද කියන එක verbs. right පළවෙනි දේ ඔයා දන්නවා language එකේ තියෙන ඕනෙම වචනයක් අපිට පුළුවන් categorize කරන්න වර්ග කරන්න. ඒක families වලට දාන්න, ඒක පන්ති වලට දාන්න. ඒක ව්‍යාකරණ පවුල් කීයක් තියෙනවද ඔක්කොම. සමහරව 8යි සමහරව 9යි කියලා කියන එච්චර අවශ්‍ය නැහැ. අපි 8ක් කියලා පොදුවේ ගමු. නමුත් 8ම වාට විග්‍රහ කරගන්න අමාරුයි. ඒ නිසා මම වඩ උදව් කරා. අපි කියන open word classes. ප්‍රධාන 4 දෙනෙක් ඉන්නවා. nouns, verbs, adjectives, adverbs. ඔය 4 අඳුර ගන්න පුළුවන්. අනිත්‍යෝ ව්‍යාකරණමය වචනනේ. අනිත්‍යෝ ව්‍යාකරණමය වචන. ඔය ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕන ක්‍රියාපද මොනවද කියන එක. ක්‍රියාපද. ඇයි ක්‍රියාපද කියලා කියන්නේ? වාක්‍යයේ හදවත තමයි ක්‍රියාපද. හදවත හොයාගන්න ඕන නිසා අපි මේකේ තියෙන ක්‍රියාපද ටික වර්ග කරගත යුතුයි. ඒක තමයි පළවෙනි තියරේ. ඒ නිසා මුලින්ම මට දාන මැසේජ් එකක් දාන්න හැමෝම මේකේ තියෙන ක්‍රියාපද මොනවද කියලා. What are the verbs given in the box? හරිද? මම මේක රතු පාටින් දාන්නම් කොහොමද බලන්න. read කියන්නේ verb එකක්. ඒක base form එකෙන් තියෙනවා කියලා අපි හිතමු right. බලන්න ක්‍රියාපදයක් නම් අවස්ථා පහයිනේ. was කියන්නේ verb එකක්. ඒක helping verb එකක්. could කියන්නේ modal verb එකක්. කියන්නේ යාට පස්සේ base form verb එකක් අවශ්‍යයි. right. send කියන්නේ base form verb එකක්. took කියන්නේ past form verb එකක්. require කියන්නේ base form verb එකක්. used කියලා කියන්නේ past participle වෙන්න පුළුවන් දන්නේ නැහැ right. copying කියන්නේ ing ක්‍රියාපදයක්. ක්‍රියාපද ටික අඳුනගත්. පළවෙනි දේ වා ක්‍රියාපද අඳුන ගන්න ඕනේ. right. ඔන්න මම ක්‍රියාපද හොයලා දුන්නා. දැන් පල්ලෙහාට ඔයා කොලයක් අරගෙන numbers 14ක් ලියාගෙන යන්න. 1 2 3 4 5 6 7 8 9 කියලා 14ක් ලියාගෙන යන්න පල්ලෙහාට. ආදලී right. ලියලා මේ වචන වෙන් කරගත්තනේ අපි ප්‍රමුඛතාවය දෙන්නේ ක්‍රියාපදවල. ක්‍රියාපද ටික කැටගරයිස් කරගත්තා. ක්‍රියාපදයක් ගත්තම අපි අවස්ථාවලට බෙදන්න පුළුවන්. අවස්ථා 5ක් තියෙනවා. ඒනොත් අපි ප්‍රමුඛතාවය දෙන්නේ ළමයි ක්‍රියාපදවලුත් ප්‍රමුඛතාවය දෙන්න පුළුවන් singular verbs. මේක singular verbs නෑ. singular verbs මේකේ නෑ. right. ඊළඟට අපිට ප්‍රමුඛතාවය දෙන්න පුළුවන් past form. ක්‍රියාපදයේ අතීත අවස්ථාව. පොද වාක්‍යයක් වෙන්න අනිවාර්යෙන් ක්‍රියාපදයේ අතීත අවස්ථාව භාවිතා වෙනවා right. වාක්‍යයක ප්‍රධාන වශයෙන් right. ප්‍රධාන ක්‍රියාපදයේ විදියට. ඒක අපිට ලොකු උදව්වක් වෙනවා ළමයි. took කියන වචනේ ගොඩක් ලොකු උදව්වක්. could කියන එකත් එක්ක base form අවශ්‍යයි. was කියන එකත් ගොඩක් උදව් වෙනවා. right. ඊළඟට මේකේ තියෙන ව්‍යාකරණමය වචන මොනවාද? ඊළඟ ප්‍රශ්නය. මොනවද ව්‍යාකරණමය වචන? දාන මැසේජ් එකක් and වලින් වැඩ ගොඩක් ගන්න පුළුවන්. එකක් unless කියන්නේ if not කියන එක right. unless කියන එක පැහැදිලි නොවෙනව නම් unless දැක්ක ගමන් ඔයා ඔළුවට ගන්න if not කියන විදිහට right. මට අමතක වුණා ළමයි wanted කියන්නේ ක්‍රියාපදයක්. මම ගත්තේ නැහැ. wanted කියන්නේ ක්‍රියාපදයක්. මේකේ ව්‍යාකරණමය වචන දෙකක් තියෙනවා. දෙයා කියන්නේ අපිට ව්‍යාකරණයක් වශයෙන් ගන්නත් පුළුවන්. වාක්‍ය සබ්ජෙක්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දෙයා වාක්‍ය රටාවේ. ඊළඟට ළමයි සාමාන්‍යයෙන් nouns, verbs, adjectives, adverbs වෙන් කරගන්න. බලන්න thoughts කියන්නේ සිතුවිලි. ඒක ඇවිල්ලා noun එකක් plural. secret කියන්නේ noun එකක්. ඊළඟට feather කියන්නේ noun එකක් right. අද බලන්න. මම හිතන්නේ මේ books කියන්නේ noun එකක්. මේකේ තියෙන සෑම වචනයක්ම ඔයාලට මේ classify කරගන්න පුළුවන් ළමයි. මෙහිම වෙන් කරගන්න පුළුවන් දැනුමක් තියෙනවා නම් වැඩේ පහසු වෙනවා. එහෙම දැනුමක් නැත්තම් ක්‍රියාපද වලින් යම් දෙයක් කරගන්න පුළුවන්. ඔයා දන්නවා අපි මේ ටෙක්ස්ට් එක මුල ඉඳන් අගට කියවන්න ඕන.
මේක සම්බන්ධ වෙන්නේ මොනවා දෙයක් සම්බන්ධයෙන්ද කියන එක මේකේ තීම් එක මොකක්ද මේකේ සබ්ජෙක්ට් එක මොකක්ද මේකට විෂය වෙන්නේ මොකක් මොනවා ගැනද කතා කරන්නේ මේ ස්ටෝරි එකක්ද නැත්නම් මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් විස්තරයක්ද ආටිකල් එකක්ද රයිට් අපි දන්නේ නැහැ අර නිකන් කියවලා බලන්න ඊළඟට වාට පුළුවන් තව පල්ලෙහාට ලියාගෙන ගියානේ දැන් බලන්න ළමයි වා කියවන් යනකොට හිස්තැනේ දෙපස දිහා බලලා රයිට් වාක්‍යයක් ඉස්සෙල්ලා අඳුන ගන්න වාක්‍යයක් කියලා කියන්නේ කැපිටල් ෆුල් ස්ටොප් මෙතන වාක්‍ය ඉවරයි මේ වාක්‍යෙන් හානියක් නෑ වාට මේ වාක්‍ය පොඩ්ඩක් කියවලා බලමු for a long time writing was done මේ සාමාන්‍යයෙන් පළවෙනි වාක්‍යයෙන් ඉන්ට්‍රොඩියුස් කරන්නේ මොනව ගැනද කතා කරන්නේ කියලා right writing was done on leaves of plants අපිට දැන් අග්ගල අදහසක් ගන්න පුළුවන් for a long time writing was done on leaves of plants දාකවල පත්‍ර මත තමයි මේ ලිවීම කියන දේ ඉස්සර කරලා තියෙන්නේ right linen or skins of animals right එයාට clear a read or a හරි වාක්‍යයක හැමදෙස්සෙම බලන verb එක මේකේ verb එක was cut passive voice verb එක was cut right to a point and as a pen හරි තර and තියෙනවා මේ වාක්‍ය මෙතනින් ඉවර වෙන්නේ right මෙතන a තියෙනවා හරි වාක්‍ය ක්‍රියාපදයේ singular was එහෙනම් මෙතෙන්ට එන්න ඕන මෙතන a තියෙන නිසා කොහොමත් එන්න ඕන singular noun එකක් මම ලියනවා එහෙම right singular noun මම ලියා ගන්න දැන් එනවා singular noun එකක් right පැහැදිලි එතකොට මෙතන මේකේ nouns මොනවද nouns thoughts එක plural secret එක noun එකක් එක singular feather එක noun එකක් singular noun singular nouns මේකේ කියලා තියෙන්නේ right මේ බලන්න දෙකයි වැඩි කොට සරල පහසු වෙනවා right හරි එතන and තියෙනවා හරි මොනවා හරි දෙයක් මෙන්න මෙහෙම passive voice වලින් කරා කියනවා කැපුවලු ඒ වගේම as a pen පෑනක් වශයෙන් and වලින් සම්බන්ධ වෙන එක හා සමාන පදනේ. ඒතර මේකේ ක්‍රියාව ගැන තමයි කතා කරන්නේ ඔන්න. මේ ක්‍රියාව ඉන්ට්‍රොඩියුස් කරා. ඒ තවත් ක්‍රියාවක් ආ යුතුයි මේක was එක past participle නේ. එහෙනම් මෙතනක් තියෙන්න ඕන V3 අවස්ථාව. මම එහෙම හිතනවා right? දන්නේ නැහැ. people wanted to තියෙනවා. අන්න හිස්තැනට කලින් තියෙනවා to. messages මොකද කරන්න පුළුවන්? to නම් ක්‍රියාපදයේ base form එක. right? ඒකත් ලියාගත්තා. ඉස්සරහට එන්න පුළුවන් සාධාරණව එන්න පුළුවන් හැම වචනයක්ම ලියන්න. ක්‍රියාපදයක් නම් base form. right? මම ලියාගෙන යන්න ළම. ඉතින්ලම මේක කියවුවා මුල ඉඳන් අගට. ඊපස්සේ වාක්‍යයේ හිස්තැන දෙපස බලා ඉස්සරහට එන්න පුළුවන් word class එක ලියාගෙන යන්න. right? මම උදව් කරනවා ළමයි. and they තියෙනවා වාක්‍ය subject එකක් තියෙන හැමතිස්සෙම වාක්‍යයක් වෙන්න verb එකක් අවශ්‍යයි. දැන් මෙතන verb එක missing. people wanted and they තව වාක්‍යයක් ඒ වාක්‍යයේ verb එක missing verb එක past form වෙන්න ඕන. right. write down ලියන්න there ඔහුන්ගේ වදන්නෝ there possessive adjective එකක් their songs එකම භාවිතයන් and their stories their plural noun their එනම් මෙතෙන් දෙන්න ඕන plural noun right තව ලේසි කරා වැඩිම so books began මෙතන වාක්‍යයක් පටන් ගන්නවා වාක්‍ය subject එක missing were තියෙනවා word අනුව මේ subject එක plural right ඔයාට උදව් කරා මම වෙලාව දානවා 11 10 අය හිටියත් ඔය මම කියලා දුන්න ක්‍රමයට අනුව මේ papers ගොඩක් අමාරුයි අපි කතා කරන papers මේ දවස්වල මම දන්නවා කතා කරන්නේත් නෑ සාමාන්‍යයෙන් කවුරුවත් right අපි අමාරු papers ටිකක් කතා කරගෙන යන්නේ ළමයි
අමාරුයි කියලා අපි කරන්නේ නොකර ඉන්නේ නැහැ ළමයි. නේද? මේවා තමයි විභාගෙට ඇවිල්ලා තියෙන්නේ මේ ළඟදී. නිසා අපි අමාරු දේවල් කරනවා ඉතින්. රයිට්? කවුරු ආවත් නැතත් මේකේ මම අමාරු දේවල් කතා කරනවා මෙදා O level ලියන අය වෙනුවෙන්. ඔයාලට පේනවා ඇති රයිට් අපි කතා කරපු ප්‍රශ්න සමහර ඒවා රයිට් කොච්චර සංකීර්ණද කියලා. රයිට් දැන් මට උත්තර දාන්න මම වෙලාවක් දුන්නා. දැමනද? වීඩියෝ මේකෙන් ගත්ත වීඩියෝ තමයි give a try ඉතින් අමාරු දේවල් කරන්න ඕන අපි එකතු වෙලා කතා කරමු right මම උදව් කරනවානේ let me help you again right now right here අටවෙනි එක we have a verb here with singular form was and we are missing the subject
So subject must be in plural form. Sorry, in singular form. The answer එක singular noun එකක් විය යුතුයි. Singular noun එකක්. 8 වෙනි එක. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ප්‍රශ්නේ හිමාය මට දාන්න මේ 11 වෙනි මේ වාක්‍යයේ හැමෝම දාන්න. මේ 11 වෙනි හිස්තැනේ හිස්තැනට එන්න ඕන මේ වාක්‍යයේ මිසින් කවුද ළමයි? මිසින් කවුද? වාක්‍යය අනිවාර්යෙන් තියෙන්න ඕන වචනේ මේකේ නෑ. This පටන් ගන්නේ this of course කියලා කියන්නේ අදාළ නැහැ. ඒක adverb එකක් විදිහට දකින්න. Absolutely කියන අදහස ඇත්ත වශයෙන්ම කියන අදහස this of course. this තමයි වාක්‍යයේ subject එක. verb එක missing. එතන verb එකක් missing. කාලය මොකක්ද කරන්නේ? කාලය හා සම්බන්ධ වචනයක්, right? එතන verb එකක්. එහෙම හරි ලේසි, right? මේවා කරන්න බය වෙන්න එපා. මේ බලන්න. මේ 12 වෙනි එකේ හොඳට බැලුවොත් afford කියන්නේ ක්‍රියාපදයක්. අපට අහලා නැති වෙන්න පුළුවන්, right? ඒක දැනගන්න. afford is a verb, right? It's in base form. people afford මේ කතා කරන්නේ අතීතය ගැන. එහෙනම් මෙතෙන්ට එන්න ඕන ළමයි තව ක්‍රියාපදයක්. මොකද්ද? base form ක්‍රියාපදයක් ගන්න වචන මොනවද? බලන්න කල්පනා කරන්න. මෙතන was තියෙනවා. දැන් මෙතන subject එකත් singular. දිල්ෂි ලියුවද? උත්තර දා ලියන අය කො? දහම්දී උත්තර දාන්න කතා කරමු. කතා කරමු. ඉතින් කොහොමද ළමයි ඉතින්? වෙලාවත් ඉවරයි. ආයි විනාඩි 5ක් දෙන්න. විනාඩි 5න් මේක කරන්න බෑ. මම සාධාරණ නැහැ එතෙන්දී. කොහොමද කරන්නේ? yes which rolled up in long pieces which rolled up. එතනත් verb තියෙනවා ළමයි. subject එක missing plural නේද? subject එකක් plural. right දහම්දී උත්තර ටික දාලා තිනවා මට. දහම්දී මාක් සම්මුණාද? දහම්දී කතා කරන්න බෑ දහම්.
කියන්නේ පුතේ. Yes, sir. පුතා කොහෙද මොකද්ද මේ කොළඹුද මොකද්ද වාගේ ප්‍රොවින්ස් එක? Western province. එතකොට මේ ෆස්ට් ස්කූල් එක Sumatra College, Gambha. කොහොමද ලකුණු? 84 marks. 84. ඒතර ලකුණු අඩු උනේ 85ට වැඩි උනේ නැත්තේ ඇයි? 84 කියන්නේ හොඳ ලකුණක් හොඳද? මම ඔයා ඩිමෝටිවේට් කරන්නේ නැහැ. මොකද ඔව් First paper එකේ 40 marks total. Second එකේ 40 out of 40 ah first paper. yes, sir. දැන් අතර වෙස්ටර්න් ප්‍රොවින්ස් පේපර් එක ගැන මොකද හිතෙන්නේ පුතාට දහම් දෙ ටික වෙනස් නේද පේපර් එක? හොඳ පේපර් එකක් නේද? Yes, sir. අපි සදර්න් ප්‍රොවින්ස් එකක් කරා නේද? සදර්න් එක කරා Yes, sir. ඊට පස්සේ ඊස්ටර්න් කරා right ඔය පේපර්ස් ටික කරාම ඇති right ඔයාලට ලකුණු ස්කෝර් කරන්න පුළුවන් කියන්නේ above 80 wonderful ah second paper එකේ මොනවද අමාරුනේ ප්‍රශ්නේ? ඒක sir essay එකට ටිකක් කීයක් තිබුණේ? 9 marks. එතන ලකුණු 3ක් මිසින් වගේ right 84 87 9 10 11 12 වක් කරන්නේ නැද්ද හොඳට? ගැටලුවක් නැහැ නේද? නෑ sir. හරි හරි හරි. එසේ එකේ මොකද උනේ ලියන්න කන්ටෙන්ට් එක මදි වුණාද? මොකද ඔයා ලිව්වේ? Revision මේක essay එක තමයි. මොකද මාතෘකාව එසේ එකේ? මතක නැහැ නේ. Yes, sir. හරි එසේ එකේ මොකද උනේ? සාමාන්‍ය පැරග්‍රාෆ්ස් 5ක් වගේ ලිව්වා. also ලියුම පොඩක් grammar පොඩක් වැඩි. මට දාන්න මම බලන්නම් ආ. Okay, sir. දැන් සාමාන්‍යයෙන් මෙදා O level ලියන අය වෙස්ටර්න් ප්‍රොවින්ස් පේපර් එක අපි කතා කරා. බලපු නැති අය ඉන්නවා නම් මේකේ ඩිස්කෂන් එක ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි දෙකම කතා කරා. සෙකන්ඩ් පේපර් එකේ මම හිතන්නේ හැම රචනාවකටම උත්තරයක් මම දෙන්නේ නැති right. රචනා ප්‍රශ්න, letter writing ඔය හැම එකටම මම උත්තර දෙනවා. ඒ වගේම 9 10 එක ආදර්ශ ප්‍රශ්නත් කරනවා right. මම හිතන්නේ කවුරුත් ලංකාවේ එහෙම කරන්නේ නැහැ. right. ඒ නිසා මෙදා O level ලියන අය ගොඩක් ප්‍රමුඛතාවය දෙන්න ඕන. ගිය අවුරුද්දේ තිබිච්ච O level පේපර් එකට සහ ඒ ළඟදී රිලීස් වෙච්ච පේපර්ස් වලට. તો පරණ දේවල් කරලා තේරුමක් නෑ ඔයාලා right. පරණ දේවල් කරලා දැන් තේරුමක් නෑ. ඔයාලා පේපර් එකේ ස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන් වෙනස් වුණා. ගිය අවුරුද්දේ ගොඩක් වෙනස් වුණා. ප්‍රශ්න වල ස්වභාවය, ප්‍රශ්න අහන විදිය right. මම ගොඩක් කැමති වෙස්ටර්න් ප්‍රොවින්ස් පේපර් එක, සදර්න් ප්‍රොවින්ස් පේපර්ස් ඔක්කොම හොඳයි right. හොඳ පේපර්ස්. right. ළමයට හොඳට ලැන්ග්වේජ් එක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. උත්තර ගන්න, උත්තර ලියන්න, right? ලේසි නෑ. අද මේ කතා කරන papers පහේ පොතක් එහෙමයි, right? අමාරු ප්‍රශ්න. දැන් දැක්කනේ අපි passive voice ප්‍රශ්න, right? හරි අමාරුයි. මෙදා O level ලියන කෙනෙක් කරන්න ඕන මම දාපු මේ booklets දෙක කරාම ඇති, right? provincial papers booklet එකයි මේ papers පහයි කරාම හොඳට උන ඇති, right? මේකේ තියෙන අඩුපාඩු මට කියලා හදාගන්න මට එවන්න උත්තර හැම එසේ එකක්ම මම උත්තර දෙනවා මේවයි right හැම ප්‍රශ්නයකටම ආදර්ශ ප්‍රශ්නයක් කතා කරනවා නිසා වාට ඒක හොඳයි ප්‍රැක්ටිස් කරන්නත් right උත්තර දෙන ළමයි උත්තර දාන්න right ළමයි මම මේක පැහැදිලි කරා ඇති කියලා මම හිතන උත්තර වලට යන්න right දැන් මමත් මොන ළමයෙක්ද struggle කර කර තමයි උත්තර හොයන්නේ right ළමයි මමත් දන්නේ මොනවද උත්තර කියලා right ඒතර ඒක practical right මම හිතන විදියට වා හිතන වාක්‍ය හිතලා තමයි මම මේ කරන්නේ right මම දකින්න පරාසය වලට දකින්න අමාරුයි right වා කාලයක් යනකොට වා ටිකක් වැඩිපුර කියවනකොට right language එකක් ඉන්නකොට right අපිව අභිබවා යන්න පුළුවන් ඔය දැන් ළමයෙක්නේ ඔයා පුළුවන් විදියට මේ විදියට සරලව උත්තර ගන්න බලන්න right ගොඩක් struggle කරන්න මේක අතහැරලා දාන්න එපා මොකද ඕනම කෙනෙක්ට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් ඒ දීලා තියෙන වචනේ දාන්න තියෙන්නේ ඉතින් කිසිම දෙයක් ගේන්නේ නැහැ. දැන් මම කියලා දුන්න විදිහට වාක්‍යයේ heart එක තමයි ක්‍රියාපදය. ක්‍රියාපදය ගැන සැලකිල්ලෙන් බලන්න වාක්‍ය දිහා. right? noun එකක් හුදකලා වෙලා තිනව නම් අපි කතා කරා noun එක හැඩ කරන වචන ගොඩාක් තියෙනවා right? subject එකයි verb එකයි අතර මැදට මොන හරි දෙයක් එනවා නම් adverb එකක්. ඔය වගේ පොඩි පොඩි theory ගොඩාක් අපි කතා කරා. ඔය පාවිච්චි කරන ওই දැනුම ටිකෙන් ටික right?
ඒ වගේම හොඳට කියවන්න. කියවනකොට මේකේ comprehension එක මේක අවබෝධ වෙන්න ඕන මොනවා ගැනද මේ කතා කරන්නේ. ඒ වචනත් එක්ක ඔයාලට දැනෙනවා මෙතින්ට ගැළපෙන වචනේ මේකක් කියලා right. grammatically යන්නත් එපා උත්තරේ. ව්‍යාකරණීයම උත්තරේ හොයන්න බෑ. අර්ථයත් උන right. අර්ථයත් බලන්න ඕනේ මේක අර්ථෙත් එක යන්නේ. For a long time writing was done on leaves of plants, linen or skins of animals. A reed ඒක මොනවා හරි දෙයක් වෙන්නේ නැති අපි දන්නේ නැහැ read right. Right read or මොනවා හරි තව දෙයක් කැපවලු to a point right. මේ කතා කරන්නේ ලිවීම ගැන නේද? ඉස්සර මිනිස්සු ලිව්වේ කොහොමද කියන එක ගැන කතා වෙනවා. ඒක තේරෙන්න ඕනවා. මේ පොත් හැදුවේ කොහොමද? ඒ හා සම්බන්ධ දේවල් තමයි මේ තියෙන්නේ. දැන් මෙතෙන්ට එන්න ඕන මොනවා හරි singular noun එකක්. read කියලා කියන අපි බට නේද? පන් කියන අදහස නේද? read or වගේ මොනවා හරි දෙයක් තව එක ඒක වචන දෙයක් කැපුවලු to a point and as a pen right. දන්නේ නැහැ කියලා people wanted to මිනිසුන්ට අවශ්‍ය වුණා messages මොකක් කරන්නද? අනිවාර්යෙන් ක්‍රියාපදයක්. ඒක දැනෙනවා. මිනිසුන්ට අවශ්‍ය වුණා messages යාළුවන්ට අදන්න messages එක සාමාන්‍යයෙන් කොලොකේට් වෙන්නේ මොකක්ද? right. ඒකට යන්නේ මොකක්ද? send messages right. send messages. මම ලියන්නම් ඒක right. send messages. දැන් send කියන එකක් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එයාට ක්‍රියාපදයේ base form එකක් required වලට යන්නත් පුළුවන්. තේරුම් දන්නේ නැතුව ටිකක් වැඩේ අමාරුයි නේද ළමයි? වචන වල තේරුමක් දැනගන්න ඕන. නේද? read messages. එන්නත් ඒකත් එහෙම ලියලා තියාගන්න right. ඔය වචන ඔක්කොම වෙන්න පුළුවන්. and they right subject එක තියෙනවා. verb එක missing they to write down. ඔවුන්ට they what? දැනෙනවාට they verb එකක් අවශ්‍යයි. වැඩි වෙලා ගන්න ළමයි they wanted right. ඔවුන්ට අවශ්‍ය වුණා they wanted to write down. අදන්න want කියන ක්‍රියාපදයේ සාමාන්‍යයෙන් ඒක to infinitive නේද? to කියන preposition එක භාවිතා වෙනවා. right. they want to write they need to write they wanted to write down right. they desired to write down they wanted to write down right. infinitive එක පාවිච්චි වෙනවා to infinitive පාවිච්චි වෙනවා they wanted to write down there ඔහුන්ගේ මොනවද their song සින්දු කතන්දර ඒ හා සමාන noun එකක් their සිතුවිලි අදහස් their thoughts so books began on පොත් බිහි වුණා පොත් පටන් ගත්තා right. හරි අපිට අදහස පැහැදිලි right දැන් එතකොට messages යවන්න අවශ්‍ය වෙලා මිනිසුන්ට ඒ නිසා අවශ්‍ය වුණා දේවල් ලියන්න හරි පොත් පටන් ගත්තා හරි. were in long pieces මොනවා හරි දෙයක් long pieces which rolled වෙලා තියෙනවා which rolled up were tied together එතකොට ගැට ගහලා තියෙනවා with a thread කියන්නේ නූලකින් වගේ නේද with a thread. Was only one copy of each book. දෙයා තියෙනවා ළමයි සාමාන්‍යයෙන් දෙයා වාක්‍ය රටාව ඔයා දන්නවනේ. මෙතෙන්ට දෙයා were කියන්න බෑ. දෙයා were මෙතෙන්ට ගැලපෙන්නේ නෑනේ. දෙයා were කියන්න බෑ. දෙයා were නම් ඊට පස්සේ තියෙන්න ඕන they were in pieces නෑනේ. දෙයා were noun එකක් තියෙන්න ඕන ඒක plural. there was එහෙම ගැලපෙනවා there was එන්න දෙයා ගන්නත් පුළුවන් which rolled up word by word this of course very long time කාලය මොකක්ද ළමයි කාලය ක්‍රියාපදයක් අවශ්‍යයි this of course used very long time took very long time දැන් මට නම් මේකේ භාවිතය දැනෙනවා කාලය ගන්නවට කියන ළමයි it takes time it took 1 hour අයක් ගත්තා to complete this activity කාලය ගන්නකොට අපි කියනවා take time so this of course took a very long time මේකට ලොකු කාලයක් ගත්තා right අතීතයේ මෙන්න මේ විදිහට මොකක් හරි කරන්න පොත් සම්බන්ධ දෙයක් කරන්න වෙලාව ගොඩක් අරගෙන තියෙනවා වෙලාව ගන්නවට අපි කියනවා take time ඒකයි භාවිතය right it took me 3 hours to complete that project right මගේ පැය 3ක් ගත්තා ඒ වැඩේ ඉවර කරන්න right
මොනම දෙයක් කාලය ගන්නවා කියන භාවිතා වෙන එක විදියක් තමයි take time, right? Take time. And only rich people ගොඩක් පොහොසත් මිනිසුන්ට afford කරනවා කියලා කියන්නේ ළමයි දරා ගන්න පුළුවන් වුණා. වියදම් කරන්න පුළුවන් වුණා. මට එතන වචනේ කියවුණා ළමයි. මෙතන afford තියෙනවා. එහෙනම් අපිට අවශ්‍යයි ඔයා දන්න ක්‍රියාපදයේ base form එකක් නම් එක්ක can go, could go, shall go, should go, may go, might go, must go. නම් modal verb එකක් ආයුතුයි. මෙතන තියෙන modal verb එක could afford. වියදම් කරන්න පුළුවන් වුණා. නැත්නම් දරා ගන්න පුළුවන් වුණා to buy books. පොත් මිලදී ගන්න. right? paper මෙතන made කියලා තියෙනවා. මෙතන by Chinese කියලා තියෙනවා. එකක් තමයි ළමයි වාක්‍යයේ subject එකයි verb එකයි. හරි. paper හදන්න බෑනේ. කප්සුට මේ ක්‍රියාව කරන්න බෑ. by phrase එකක් තියෙන නිසා මේක passive voice කියන එකත් අපිට අදහස දෙනවා. නිසා paper singular නිසා අපිට ගන්න පුළුවන් was කියන එක. paper was first made. මුලින්ම කඩදාසි හැදුවේ Chinese. හරි. but its AK was not learned. AK මොන හරි singular noun එකක්. අපි thoughts පාවිච්චි කරා නේද? right? අද ගන්න පුළුවන් singular. but its feather කියන එක නේ but its secret. right? එහෙනම් මෙතෙන්ට එන්න ඕන ළමයි මොකක්ද? මෙතෙන්ට feather එන්න ඕන. right? මෙතෙන්ට feather, මෙතෙන්ට secret. right? මෙතන secret. හරි නේද? තමවද අපිට මිස් උනේ. and තියෙනවා. අපි send කියන එකත් අපි අයින් කරා. took කියන එකත් අයින් කරා. මේ books මෙතන verb තියෙනවා ළමයි. එහෙනම් මෙතන books plural noun එකක් ඔය හොයා හිටියේ books හරි. එකත් අයින් කරා. දැන් අපි ආයේ මුලින්ම යම් බලන්න. For a long time writing was done on leaves of plants, a linen or skin of animals, a reed or a feather was cut to a point and used as a pen. පෑනක් විදිහට භාවිතා කරා. used as a pen. ක්‍රියාපදේ past form එක. was cut, was used. People wanted to send messages. They wanted thoughts. ළඟට books were in long pieces which rolled up. මෙතන අපිට ගන්න පුළුවන් ළමයි මෙතන වාක්‍ය දෙකක්. එකක් පොත් දිගයිලු. Books were in long pieces. right? Books were in long pieces. මෙතන මේ කතා කරන්න ළමයි අර පන්සල් වල මොනවද තියෙන්නේ? අර මේ කියවන්නේ පුස්කොළ පොත් ගැන නේද මේ කියවන්නේ right? දැනෙනව නේද ඔයාලට? අර රෝල් කරලා තියෙන්නේ. ඔයාගේ මේ ඔයාගේ හඳ බලන්න. right? ඒකත් මේ රෝල් වෙලානේ තියෙන්නේ. ඒකේ ලියලා තියෙනවා right? අන්න ඒ වගේ right? Books were in long pieces which rolled up. එහෙනම් මෙතන එන්න ඕනේ මොකක්ද ළමයි? තව වාක්‍යයක් සම්බන්ධ කරන්න මේ. verb එකක් තියෙනවා. right? මොකද ගන්න වෙන්නේ? අපිට ගන්න පුළුවන් මෙතන and ඒ වගේම සම්බන්ධ ඒහා සමාන පදයක් නේ. and. එහෙනම් මෙතන අපිට අවශ්‍යයි there was ගන්න පුළුවන්. there. unless was කියන්න බෑ කොහෙත්ම. unless කියන්නේ if not. right? the subject එකක් තියෙනවා right? දැන් අපිට ඉතුරුනා මොනවද? අපිට ඉතුරුනා unless ඉතුරුනා require ඉතුරුනා. right? copying ඉතුරුනා. ළමයි මෙතන by තියෙනවා ළමයි. by carefully ඔයා දන්නවා by එක සාමාන්‍යයෙන් ක්‍රියාපදයක ing අවස්ථාවක් එන්නේ right? by doing this, by reading this, by copying this, by copying it out. right? මෙතන අපිට read කියන එකක් තියෙනවා ළමයි නේ. අපි read පාවිච්චි කරේත් නේ. read වෙන්නත් පුළුවන්. අපි දන්නේ read. තව එක හිස්තනයි හැබැයි තියෙන්නේ. ඔයා require පාවිච්චි කරාද? අපිට මට තව එක හිස්තනයි ඉතුරුලා තියෙන්නේ. එක හිස්තනයි තියෙන්නේ. ඔය හිස්තන බලමු require the writer නෑ එහෙම කියන්න බෑ. මේ writer කියන්නේ subject එකයි verb එකයි. මේක ඇවිල්ලා clause එකක්. මේක ඇවිල්ලා වාක්‍යයක්. මේක clause එකක්.
එහෙනම් මේ වාක්‍ය සම්බන්ධ කරන්න පුළුවන් conjunction එකකින් විතරයි. එක්ක and එක්ක unless. and එක්ක unless. මොකද්ද මේ තියෙන conjunction එක? unless. unless කියන්නේ if not. එහෙම නොවුනොත් කියන අදහස. Unless the writer made another by carefully copying it out word by word. This of course took a very long time. Right? ගැලපෙනවා ළමයි. ගැලපෙනවා. unless ගැලපෙනවා. හැබැයි require මම පාවිච්චි කරේ නෑ. require කියන verb එක require වුණාද ඔයාලට වැඩේ කරන්න දාන message එක? මට miss වුණාද නැත්තම්? දහම්දී ඔයාගේ require පාවිච්චි කරා නේද? ඔයා පාවිච්චි කරගෙන require කියන එක අවසානට was require බෑ. දැන් require දාන්න බෑ. right. එහෙනම් ළමයි මං හරිද? right මම ආයි කියවන්නද? right අපිට තුන වචන දෙක මොකක්ද? එකක් read එකක් require. ආයි කිය වැඩේ කරලා ඉවුනන් පස්සේ ආයි කියවලා බලන්න පොඩ්ඩක් ගැලපෙනවද කියන්නේ. right අර්ථයෙන් for a long time ගොඩක් කාලයකට කලින් ලියනවා කියන එක ලිවීම කරේ මෙන්න මේ කොළවල ශාක පත්‍රවල සත්තුන්ගේ හම් මත ඒකට පාවිච්චි කරා පිහාටු බට අන් වගේ ශාක right ඒවා කපලා පෑනක් විදිහට පාවිච්චි කරා right ඔය ලියන කියන වෙලෙට හරියම ඔයාලා දැකලා ඇතින් right people wanted මිනිසුන්ට අවශ්‍ය වුණා messages යවන්න යාළුවන්ට ඔවුන්ට අවශ්‍ය වුණා දේවල් ලියන්න ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ගේ කතන්දර ඔවුන්ගේ ගීත එකකින් පස්සේ පොත් ඇති වුණා පොත් බිහි වුණා right පොත් කියන එක තිබුණේ ලොකු කොටස් වල pieces ඒවා roll වෙලා තිබුණේ වගේම එකට ගැට ගහලා තිබුණේ නූලකින් මම පොඩක් පන්සලකට ගිහිල්ලා බලන්නකෝ idea එකක් ගන්න පුළුවන් right ඒ වගේම there was only one copy of each book හැම පොතේම එක කොපි එකයිලු තිබුණේ right if එහෙම නොවුනොත් the writer made another තව එකක් කරන්න ගියොත් වචනෙන් වචනේ මේ වකුරෙන් අකුර right with another by carefully copying the word by word වචනෙන් වචනේ කොපි කරන්න වුණා ඉතින් ඇත්තටම මේක ගොඩක් කාලය ගන්න වැඩක් ළමයි right ඒ නිසා ගොඩක් සල්ලි තියෙන මිනිස්සු තමයි මේ පොත් ගන්න දෙයට වියදම් කරේ right ඉතින් මුලින්ම කඩදාසිය හොයාගත්තේ චීන ළමයි ඒකේ රහස් අනිත් රටවල් වලින් හොයාගත්තේ නෑ ගොඩක් කල් යනකම් right ගැලපෙනවා අර්ථයෙන්ුත් ගැලපෙනවා right මම පැහැදිලි නේද right දාන ලකුණු ටික ඉතින් සාමාන්‍යයෙන් ඔයා ඒකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේකේ 7න් 7ම ගන්න බෑ ඉතින් right බෑ කියලා කියන්නේ නෑ මම right ගන්න පුළුවන් 7න් 7ම ගන්න අවශ්‍ය නෑ right මොකද 90 95ට වැඩි එකක් ඔයා ගන්න අපහසුනේ පුතේ ඉතින් මේක භාෂාවක් නේ ඉතින් right ඒක ඇත්ත ඉතින් right මම දන්නවා 84 85 third term එකට ගත්ත කියන්නේ ගොඩක් හොඳයි right ඒක ලොකු confidence එකක් තියෙනවා right 70 84 ඉන්නවට වඩා 85 පන්නලා ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ඕනම විෂයයකට නේද මම දැන් ඉතින් ඉංග්‍රීසි වලට 90 පන්නලා ගන්නවා කියලා කියන්නේ නම් සාමාන්‍යයෙන් 10 11 third term එකක right ඒක හොඳ අවබෝධයක් තියෙනවා භාෂාව සම්බන්ධයෙන් right 80 85ට වැඩි ගන්නවා කියන්නේ හොඳටම හොඳ. ඒවා දාන සිංහලත් වල ලකුණු 70 ගණන් ඇත්තේ මං හිතන්නේ. දාන මැසේජ් එක සිංහල ලකුණු කොහොමද කියන්නේ? ළමයි. ඒක මීට වඩා අමාරු ලැන්ග්වේජ් එකක් නේ ළමයි. සිංහල කියන්නේ. right. ඒ නිසා මේ එක තමයි ඒක දහම් දිවාට 82 තියෙනවා. සිංහල වලට ඉංග්‍රීසි වලට 84. right 80 වැඩි. above 80 කියන්නේ ගොඩක් හොඳයි ඉතින්. language වලට above 80 කියලා කියන්නේ හොඳයි right දිල්ෂි 86 so දිල්ෂි english වලට කොහමද දකුණු පළාත් පේපර් එකට ඔව් 83 right කමක් නැහැ දකුණු පළාත් පේපර් එකත් හොඳ පේපර් එකක් right සෙතුරිනේ සෙතුම්යක් කියලා ඉන්නවද නෑනේ සෙතුරි Senuri, right? Hari. Abi, යමුද ඊළඟ ප්‍රශ්නෙට?